පිටකන්ද වතුයායේ පිටකන්ද ටී ෆැක්ටරි එකට උඩින් තියෙන වත්තේ පෙරියසාමි. ඒ කියන්නේ දෙවනි මහත්තයා. පුංචි මහත්තයා කියන තේරුම. එයාගේ බංගලාවට උඩින් තියෙනවා මේ ෆැක්ටරි එකට ටර්බයින් එක කරකවන්න වතුර ගත්ත ටැංකිය. මේ එන වතුර පාර මෙතනින් හරස් කරලා පල්ලෙහාට අරගෙන කළු ගලෙන් බැඳපු ලොකු ටැංකියක් තියෙනවා. ඒක සංචාරක කර්මාන්තය වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් හොඳ තැනක් මෙතන. මේක සුද්ධ කරලා ගත්තොත් මෙතන වතුර එකක් පුරව ගත්තොත් ආපහු එතෙන්ට සංචාරකයෝ ගොඩක් ගෙන්න ගන්න පුළුවන් තැනක්. මේ තියෙන්නේ මේකේ මේ එන වතුර පිරිසිදු කරන්න පාවිච්චි කරන තැන. මේකට ආවහම මෙතන මඩ එකතු වෙලා එතනින් එහා ටැංකියට පිරීලා ඒකේ තියෙන අන්න වලක් වගේ තැනක් තියෙන. එතනින් ගිහිල්ලා එකතු වෙනවා එහා පැත්තේ තියෙන මේ විශාල කළු ගඳින් පදින ලදි ටැංකියට. මේක පිරලා තමයි තියෙන්නේ. මේකෙන් තමයි පල්ලෙහාට ගන්නේ වතුර ටර්බයින වලට. සුද්දාකලේ ටැංකියක් මේක. සුද්දාකලේ ටැංකියක් නෙමෙයි මේ ලොකු ෆැක්ටරියක් මේක තියෙනවා මෙතන. මේ ෆැක්ටරි මේ වතුර වෙන තමයි වැඩ කරුවේ. නෝටන් කරන්න එහෙම මොනවත් නැහැ. මේක වතුර පුරවලා ඒක මෝටර එක දාලා ඒ ෆැක්ටරි එක වැඩ කරුවා. ටීසන් 7ක් තියෙනවා. පිටකන්ද, දමලකල, කාචමල, ලෙලිගස්, කේයා, එස්.වී.කේ. ටීසන් 7ටම ගාරන්ටි දුන්නා සුද්දාකලේ. ඒ විදිහම තිබ්බ ෆැක්ටරියක් දැන් වාලා තියෙන දැන් විනාශ කරලා තියෙන්නේ දැනට. මොනවා කරන්නද දැන්? ඒගොල්ලෝ වත්තේ මාතේ වෙලා ඒගොල්ලෝ වැඩ කරන්න යනවා. මේ පොන්දරම වැඩ කරන ෆැක්ටරියක් තමයි මේක. මේක 40ක් තමයි කරන්ට් බිල් ගෙවන්න තියෙන මේකට. 40ක් ගෙවන්න බැරි නිසා වාලා තිබ්බා. මේ කරන්ට් බිල ගෙවන්න නැතුව වහලා තිබිලා ඊට පස්සේ වල් වැදිලා විනාශ වෙලා ගිහිල්ලාද? 40ක්. ඒක අපේ වත්තේ මිනිස්සු ඔක්කොටම කියලා එක දවස් පඩි ඉල්ලුව දෙන්න මිනිස්සු කැමති වුණා. ඒක වත්තේ මාත්‍ය අර හිටපු ෆැක්ටරි ටීම් එක කරලා ඉන්නවනේ. ඒගොල්ලෝට කචාලා වරගමට. අර උඟක් තේල එවනවනේ. අතන මොන උටවට ඇවිල්ලා ඒකට සල්ලි දුන්නා කියලා ඔයට තෝන්න මට ඕන එක වහලා දෙන්න. අපරාධනේ මේක ඔක්කොම ලංකාවේ බඩුනේ එක. ඒක ඇත්තවා කියන කතාව ඇත්ත. ඒ කියන්නේ ලංකාවේ මොන හරි එක්කෝ ටුවරිසම් වලට හෝටලයක් හදන්න හරි දෙන්න පුළුවන් මේක නේද? අපරාධ මේක. ඕගොල්ලෝ මේක විනාශ කරන ඕගොල්ලෝම කටි තමයි. අපේ කටි මොනවද අපේ කටි වැඩ කරනවා එමෙ කරනවා. ඕගොල්ලෝ තමයි මේ සුප්‍රෙන්ඩන් ඇවිල්ලා එක ආණ්ඩුව ආවේ එක ආණ්ඩුව ආවත ඒට එකෙනෙක් දානවා. ඒ වෙල වරගම කරගෙන යනවා. ආපහු තව ආණ්ඩුවක් තව එක්කෙනෙක් දානවා. ඒ ඇතුළු එක ඔක්කොම අරගෙන යනවා. එහෙම තමයි දැන්. ඔව් ඒක අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ආණ්ඩු මාරුනකොට නිලධාරි මාරු වෙනවා. ඊට පස්සේ නිලධාරීන්ට ඕනේ දේ වෙනස් කරගන්නවා. ඊට පස්සේ ඊළඟ ආණ්ඩු මාරුනහම තව එක්කෙනෙක් එනවා. ඉතින් ඒ හින්දා මේ වගේ පැවැත්ම තීරණය වෙන්නේ නැහැ. තීරණය නැහැ. ඒක ඇත්ත. ඔයා දැකලා තියෙනවද මේකේ වතුර පිරලා තියෙනවා? කොයි කාලේ විතර වගේ අන්තිමේට වතුර පිරලා තිබ්බද? අන්තිමට තිබ්බේ මේක පෙක්ටි වාලා තිබ්බේ 2000යි. 2000 වෙනකම් වතුර පුරලා තිබ්බා. 2000 වෙනකම් මේ පෙක්ටි ඉඳලා තමයි අර ටයර් එන උලන් ගන්න. ඔව්. උලන් ගන්න ඔක්කොම මාතලේ යන්න ඕනේ ඒ දවස්වල. උලන් ඔක්කොම මේ වතුරෙම තමයි ගන්නවා. සමහර වෙලාවට මේ උඟක් අතේ මේ කන්දේ නුවර කබර කළ මඩුල් කළ ඉඳලා එන උලන් ගන්න මෙතන. ඒ දවස්වල අතන වැඩපළ නෑනේ. ඔව්. එහෙනම් මොකද්ද මේ මහත්තයාගේ නම? මගේ නම එස් නාරායනසම යෝගරාජ. එහෙනම් යෝගරාජ මහත්තයා අපි ගිහින් එන්නම්. මේ පල්ලෙහා තියෙන්නේ අපේ පුංචි මහත්තයාගේ බංගලාව නේ? බංගලාව. පෙරියසාමිද කියන්නේ මොකද්ද? මේ මොකද? පුංචි මහත්තයා කියලා කියන්නේ? පුංචි මහත්තයා කියන්නේ පුංචි මහත්තයා දෙවනි මේක. දෙවනි මහත්තයා. හරි එහෙනම් අපි යන්නද? ඔන්න බෑ. හම්බෙමු ආයි. මේ බලන්න මේ වතුර තමයි යන්නේ. කන්දේ නුවර. වෙතසය. අල්ලුවත්ත. බණ්ඩාරපොළ. කොස්ගම. බොණ්ඩේ යන වතුර.
අර දෙන්න බොන්න මේ. මම දැක්කා එතනින් අරන් ඒකද මම තමයි ඒක බලන්නේ. අතට මේ වතුර එනවා අර උන්නත් කොට ඔන්න මේ සෙම්බුවත් ඔව් ඒක පුරවල ඉතුරු වතුර තමයි මේකට එන්නේ. රයිට් රයිට්. ඒ කියන්නේ සෙම්බුවත්තේ වැවෙන් එන වතුර පාර තමයි මෙතෙන්ට එන්නේ හරවලා තියෙන්නේ. හරි හරි හරි. ඔක්කොම එන්සල් තමයි දෙන උඩ. එන්සල්ට වතුර වැඩියෙන් තියෙනවානේ. හරි හොඳයි එහෙනම් අපි ගිල්ලෙන්න. බලලා මොනාරි කන්න මේ මාළු දෙම්මතු මේ මිනිසොට හොඳයි මේක. මේ අඩි 17ක් තියෙනවා බිම. බිම අඩි 17යි. දිග තියෙන කොහමද යන්න බලන්න කොච්චර. මේ විශාල ගල් එකක් බලන්න කොහමද ලස්සනට අදලා තියෙනවා කියලා ඒ කාලේ. මම දැක්කා. කොච්චර තාම ඔය ලීක් වෙන්න විදියක් නැහැ. තාම ලීක් වෙන්නම නැහැ. හරි එහෙනම් අපි ගිහින් එන්න. මේ ආය වෙලාවක එන්නම්කෝ කතා බහ කරලා යන්න. මෙතන පුරවලා මඩ ෆිල්ටර් වෙන්න නේද? මෙතන පුරවලා ඒ වතුර ඒකට යනවා. ඒකට ආල ඉතුරු වතුර ඔක්කොම මේ පතේ වල ස්ටොක්. හරි එහෙනම් අපි ගිහින් එන්න. බොහොම ස්තුතියි. ඔන්න තියෙනවා පත්තේ දෙවෙනි මහත්තයාගේ බංගලාව. තාමත් මම හිතන්නේ සුදු ජාතිකයන්ගේ කාලේ විදිහටම තමයි තියෙන්නේ. තගරන් වහල ඒ පෞරාණික විදිහටම තියෙනවා. ගොඩක් ඒවා නවීකරණය වෙලා නැතින්නේ. හැබැයි මේකේ එහෙම ලොකු විදිහට නවීකරණය වෙලා තිබ්බ දෙයක් දැක්කේ නැහැ. තගරන් වහලේ ඒ විදිහට තිබුණ ගල් පඩි පැලවල් ඒ සියලු දේවල් තාමත් ඒ විදිහටම තියෙනවා. අර උඩදී ඒ හම්බෙච්ච කෙනා කියපු කතාවත් එක්ක අපි ලංකාවේ පුරවැසියන් විදියට සම්පූර්ණ එකඟ වෙන්න ඕනේ. එයා කියන්නේ කාලෙන් කාලෙට කට්ටිය එනවා ප්‍රතිපත්තියක් නැහැ. මේවා නිකම්ම අභාවයට යනවා. දේශපාලනිකව අපේ රටේ ලොකු ප්‍රතිපත්තියක් නැහැ කියන එක තමයි එයාගේ භාෂාවෙන් කිව්වේ. අපිට ඉතින් කනගාටු වෙන්න තියෙන එක විතරයි කරන්න පුළුවන් නේ. ඒවා වැරදි නිවැරදි කරන්න තරම් අපිට ලොකු හැකියාවක් නැති හින්දා කනගාටු වෙනවා. මහනුවර දිස්ත්‍රික්කේ මම හිතන විදිහට පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයිති වෙන්න ඕනේ. මෙහෙට කියන්නේ අලකොලේ කියලා. මගදී අර හොලිවුඩ් කියලා ගහලා තින්නේ කන්ද මුදුනේ. අන්න ඒ වගේ අලකොලේ කියලා ගහලා තිබුණා. ඒක පොඩි වීඩියෝ එකක් දාගත්තා. බලන්න මෙතන මේ හරි කෙලින් තියෙන පාරක් තියෙනවා දෙපැත්තේ. ලොකු උස ටර්පන්ටයින් වගා කරලා තියෙනවා. මම හිතන්නේ සුද්දුන්ගේ කාලේ හදපු ගස් වෙන්න ඕනේ. ඉතාලම ලස්සනයි. අවට තේවත්ත තියෙනවා. තව උඩ ලොකු සයිට් එකක් තියෙනවා මේකේ බලා ගන්න පුළුවන් විදිහේ. විවිධ ටුවරිසම් වලටම වෙන් කරන ලද තාමත් සංවර්ධනය වෙමින් පවතින ප්‍රදේශයකුත් තියෙනවා.
උඩට ගිහිල්ලා මේ විස්තර ටික මොන වගේද කියලා බලාගමු. තේ දැල්ලේ මෙන්න මේ කොටස තමයි කඩලා ගන්නෙ. මේක ඉතින් තේ කෝප්පෙට එන්න කොච්චර දේවල් කරන්න ඕනේ කියලා දන්නවද? තාම අලකොලේට යන ගමන් ඉන්නේ. සෑහෙන කඳු මුදුනකට ආවා. බයිසිකලේ එන්න පුළුවන් තරම් පාරක් තාමත් හොඳටම තියෙනවා. කුඩා කුඩා දියැලි ගණනාවක් තියෙනවා. ඔන්න තේදලු අරන් යන්න ලොකු ලෝරියක් ඇවිල්ලා තියෙනවා. මට නම් හිතා ගන්න බෑ කොහොමද මෙතෙන්ට ආවේ කියන්නේ. මොකද බයිසිකලේ ආවෙත් බොහොම අමාරුවෙන් බොහොම අපහසුයෙන් වෙන කිසිම වාහනයක් දැක්කෙත් නෑ. ඒක අපිට හම්බුණා මේ අමුතු විදිහේ හිතා ගන්න බැරි ලස්සනක් තියෙන ගඟක්ද ඇලක්ද දොලක්ද විවිධ විදිහේ හැඩ තියෙනවා. ඒකේදී ඇලි සියලු දේවල් මොකද එක කාලයක වතුර පාර වැඩි වෙන විදිහට මේක අපිට හිතා ගන්න බැරි විදිහ ලස්සනක් තියෙන තැනක්. අලකොලේ උඩ මුදුනේ අර පේන කන්දට තමයි ගොම්බානි කියලා කියන්නේ. අපි ඉන්නේ මේ උඩම හරියේ. හිතා ගන්න බැරි තැනක්. හරිම අපහසුයි මෙතෙන්ට එන්න. ඒත් බලන්න කඳු වලල්ලකින් වට වෙලා තියෙන හිතා ගන්න බැරි තරම් සුන්දර තැනක්. අර ටී ෆැක්ටරි වලට වතුර ගන්න හදන මේ පොකුණු අන්න ඒව එකක් තමයි මේ මෙතනක් තියෙන්නේ.